බස්නාහිර පළාත් තුළ අවසන් වර ත්‍රිරෝරත ගාස් සංශෝධනයක් කරලා තියෙන්නේ 2024 අවුරුද්දේ. ඊට පස්සේ සංශෝධනයක් වෙලා නැහැ. නමුත් මෑත කාලීනව අවස්ථා දෙකකදී විශේෂයෙන්ම ඉතාමත් ටිකක් වැඩිපුර ඉන්ධන, ඒ කියන්නේ 92 පෙට්‍රල් මිලිහෙල යාමක් සිද්ධ වුණා. විශේෂයෙන් මේ මාසයේ ගත්තොත් එහෙම රුපියල් 105කින් විතර ඔක්ටේන් 92 පෙට්‍රල් මිලිහෙල යාමක් සිදු වීමත් එක්ක ත්‍රිරෝරත සංගම් වලින් ඒ වගේම ත්‍රිරෝරත රීදුරු මහතුරුන්ගෙන් සේවක මහතුරුන්ගෙන් අපිට ඉල්ලීමක් ආවා ගාස් සංශෝධනයක් අවශ්‍යයි කියලා. අපිට ප්‍රවාහන අධිකාරිවරු ඒක පිළිගත්තා. මොකද මේ ඉන්ධන සංශෝධනයත් එක්ක. ඒ අනුව අද දවසේ අපි බස්නාහිර පළාත් ත්‍රිරෝරත ගාස් සමාලෝචන කමිටුව සුම් තාක්ෂණය ඔස්සේ හවස 2කට සම්බන්ධ කරගත්තා. නමුත් ත්‍රිරෝරත සංගම් පැත්තෙන් අපිට ආපු යෝජනාව තමයි කිලෝමීටරයක රුපියල් 20කින් වැඩි කිරීමක් අවශ්‍යයි කියන පළවෙනි කිලෝමීටර 100 සිට 120 දක්වා, දෙවෙනි එක 85 සිට 105 දක්වා. නමුත් සමාලෝචන කමිටුව විදිහට අපි තීරණය කරා ඊතරම් වැඩි මුදලකට යන්න බෑ. ඒක නිසා සාධාරණ මුදලක් විදිහට දැනට පවතින පළවෙනි කිලෝමීටරය රුපියල් 100 පවතින්නේ. ඒක 110 දක්වා වැඩි කරලා දෙන්න. ඒ වගේම දැනට තියෙන්නේ දෙවන කිලෝමීටරයේ සිට ඉන් ඉදිරියට රුපියල් 85 බැගින් ඒක රුපියල් 5කින් වැඩි කරලා රුපියල් 90 දක්වා වැඩි කරලා දෙන්නත් අපි ගාස් සමාලෝචන කමිටුව විදිහට තීරණය කරා. මේක ඇත්තටම తాවකාලික වැඩි කිරීමක්. යම් විදියකින් නුදුරු කාලෙදිම තෙල් මිල නැවත යථා තත්ත්වයට පත් වුණොත් මේ සමාලෝචන කමිටුව විසින් නැවත වතාවක් මේ ගාස්තු සංශෝධනයකට ලක් කිරීමට කටයුතු කරනවා. අපේ ගාස් සංශෝධනය බලපාන්නේ බස්නාහිර පළාතට. මේකෙදී ඇත්තටම මූලිකවම දැන් බස්නාහිර පළාතේ බොහෝ ත්‍රිරෝරත දුවන්නේ මීටර ටැක්සි විදියට මීටරයක් සවි කරගෙන. දැන් අපි ඒ අනුව අද ගාස් සංශෝධනයේ අදාළ ආයතන වලට මීටර සපයපු ආයතන වලට දැනුවත් කරනවා මේ මීටරේ ඒකට අනුව නැවත යාවත් කාලීන කරලා දෙන්න කියලා. ඊට අමතරව අපේ ඉන්නවා මාර්ග පරීක්ෂක මහතුන්, ඊට පස්සේ පොලිසියත් ඒක ආබද්ධ කරගෙන අපි යම්කිසි වැටලීම් ටිකක් කරලා මේක අපි සංශෝධනය කරපු ගාස්තුවටම මේක ධාවනය වෙනවාද කියන එක පිළිබඳව පසුවිපරමක් කරන්නත් අවශ්‍ය කටයුතු